මේ බොට් එකේ නම තමයි FX Scalping. ට්‍රේඩ් කරන්න නම් ඔයාට අවශ්‍ය වෙනවා මුලින්ම Forex broker account එකක්. ඔයාට කරන්න තියෙන්නේ එහෙමනම් Forex වලට එන්න කලින් Forex කියන්නේ මොකක්ද කියලා යම් කිසි දැනුමක් ලබා ගැනීම සඳහා Google වල search කරන්න පුළුවන්. ඊට අමතරව YouTube වල මේ ඕනම තරක search කරලා Forex කියන්නේ මොකක්ද සහ binary trading කියන්නේ මොකක්ද, ඊට අමතරව crypto trading කියන්නේ මොකක්ද, මේ දේවල් ගැන ඔයාට හොයලා එන්න පුළුවන්. එහෙම හොයලා ආවොත් අපිට ලේසි ඔයාට AI bot trading ගැන කියලා දෙන්න. bot trading ගත්තම මෙහෙමයි. මේ හැම දෙයකම හොඳ පැත්තකුත් නරක පැත්තකුත් තියෙනවා. හොඳ පැත්තත් නරක පැත්තත් මේ අතර මැද ඉඳන් තමයි අපි මේ කතා කරන්නේ. එතකොට crypto trading ද, binary trading ද, forex trading ද අදාළ නැහැ. හැමදේම වෙන්නේ මාකට් එකේ මූවමන්ට් එක අනුව ලෝකෙ වටේම වෙන සිදුවීම් දත්ත විශ්ලේෂණත් එක්කලා මාකට් එක අප් ඩවුන් වෙනවා. මේක ඇඩ්වාන්ස් විදිහට මේක සූදුවක් නොවන විදිහට ඔයාට කරගෙන යන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. හරි. ඔයා මේ වෙනකොටත් මැනුවල් ට්‍රේඩ් කරලා ලොස් වුණ කෙනෙක් නම් ඔයාට කරන්න තියෙන්නේ එන්න අපේ බොට් ට්‍රේඩින් වලට මාරු වෙන්න. ඔයාට සාර්ථකව බොට් වලින් ප්‍රොෆිට් කරන්න කොහොමද කියලා අග ඉඳන් මුල ඉඳන් අගට දැනගන්න පුළුවන්. මේ බොට් එකේ නම තමයි FX Scalping. මේක වැඩ කරන්නේ අපි දීලා තියෙන ඉන්ෆර්මේෂන් වලට අදාළව ට්‍රේඩ් ඕපන් කරනවා. බලන්න පොඩි ගණන් තමයි ප්‍රොෆිට් වෙලා තියෙන්නේ. මේ account එක $100 එකකින් පටන් ගන්න තියෙන්නේ. AUD CAD වල ට්‍රේඩ් දාලා තියෙන්නේ. බලන්න AUD CAD වගේම AUD USD NZD CAD මේ currency pair වල ට්‍රේඩ් දාලා තියෙනවා. මේ බලන්න මෙතන ඩොලර් 72.94ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා මේ වෙද්දි. ඒ කියන්නේ මේ බොට්ගේ හොඳ වින් රේට් එකක් තියෙනවා කියන එක. එහෙමනම් මම මේ වෙලාවේ බොට්ගේ ඉන්පුට් සෙටින් ටික පෙන්නන්නම්. මෙන්න මෙතන තියෙනවා බොට්ගේ නම. මෙතන තියෙනවා ලොට් එක. ඒ වගේම මෙතන ස්ප්‍රෙඩ් එක තියෙනවා. 5%ක වගේ ස්ප්‍රෙඩ් එකක් තියෙන වෙලාවට තමයි මෙයා ට්‍රේඩ් කරන්න පටන් ගන්න. රිස්ක් ෆන්. ඒ කියන්නේ ඔයාගේ කැපිටල් එකෙන් කීයක්ද රිස්ක් කරන්න කියලා. මෙතන එකේ ඉඳන් ඒ කියන්නේ 0.01 ඉඳන් 100ට යනකම් වැඩි කරන්න පුළුවන්. දැන්ට අපි 0.15 තමයි තියෙන්නේ. ඔයාට මෙතනින් සෙට් කරන්න පුළුවන් ඔයාගේ කැපිටල් එක. උදාහරණයකට ඩොලර් 1000ක කැපිටල් එක 0.015ක් තමයි රිස්ක් කරන්නේ. එතකොට මැක්සිමම් ලොට් එක ගන්නේ ඩොලර් 200. ඒ කියන්නේ මේ account balance එක ක්‍රමයෙන් වැඩි වීගෙන යද්දි ලොට් එකත් ඔටෝමැටිකලි වැඩි කර ගන්නවා. අපි මැනුවල් වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලොට් එක කැපිටල් එකට සාපේක්ෂව වෙනස් කර ගන්නවා. ඒ හින්දා තමයි අපි මෙතෙන්ට ගානක් සිලෙක්ට් කරන්නේ. ඒ වගේම මෙන්න මෙතන ට්‍රේඩ් සයිස් කියන තැනින් පුළුවන් රිස්ක් ලෙවල් ටිකක් තියෙනවා. ඒ ලෙවල් වලින් අපිට කැමති රිස්ක් ලෙවල් එකක් තෝරගන්න. ඊට අමතරව මෙන්න මෙතනින් පුළුවන් අපිට කරන්සි පෙයා සිලෙක්ට් කරන්න. එතකොට මෙන්න මෙතෙන්ට දෙන කරන්සි පෙයා හැම එකකම ට්‍රේඩ් වැටෙනවා. අපි රෙකමන්ඩ් කරන කරන්සි පෙයා කිහිපයක් තියෙනවා. ඒ කරන්සි පෙයා වල විතරයි ඔයාලා ට්‍රේඩ් කරන්න අවශ්‍ය වෙන්නේ. බොට් එකේ version එක. ඒ කියන්නේ බොට් එක මේ අවුරුද්ද තමයි රිලීස් කරේ. ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් 2025 තමයි මේක රිලීස් කරේ. හරි. FX Scalping තමයි බොට් එකේ නම. බොට් ගැන කියන්න තියෙන්නේ මේ ටික විතරයි. ඔයාට කරලා පෙන්නන්න පුළුවන් පොඩි බෑක් ටෙස්ට් එකක්. බොට් ගැන කියන්න තියෙන්නේ මේ දේවල් ටික විතරයි. මෙන්න මෙතන තියෙනවා account number එක බලා ගන්න පුළුවන්. මෙතනින් පුළුවන් ඔයාගේ balance එක බලා ගන්න. මෙතන තියෙනවා ඔයාගේ leverage එක. මෙතන තියෙනවා profit ද මේ වෙලාවේ loss ද කියන එක. මෙතන තියෙනවා margin එක, account balance එක කීයක් තියෙනවද? මේක loss එකට යද්දි මේක අඩු වෙනවා. මේ තියෙන්නේ මෙතන එකේ name එක තියෙනවා. හරි. අපි එහෙමනම් බලමු මේ බොට්ගේ අවුරුදු 5ක වගේ back test එකක් කරලා බොට්ගේ result කොහොමද කියලා. අපි දාමු AUD CAD කියන pair එක. අපිට මේ real tick data කියන එකේ දාලා අපි කලින් test කරලා තියෙන්නේ. ඒ නිසා අපිට දැන් මේකේ test කරන්න ගියොත් යම් කාලයක් ඒ කියන්නේ විශාල කාලයක් වැය වෙනවා. ඒ නිසා අපි මේක අපි test කරනවා fast method analyze to bar. මෙන්න මේකේ අපි test කරනවා ඉක්මනින්ම මේ අපිට මේක බලන්න ඕනේ හින්දා 2020 ඉඳන් 25 අද වෙනතුරු බොට් එක වැඩ කරලා තියෙන්නේ කොහොමද කියලා. මේ කරන්සි පෙයා එකේ විතරක් 5 minute time frame එක අපි දාමු ඩොලර් 300ක balance එකක්. හරි. අපි මෙතන
ඩිෆෝල්ට් සෙටින් වලම බොට් එක ටෙස් කරලා බලනවා. හරි ඔයාට මෙතනින් බලාගන්න පුළුවන් බැලන්ස් එක ක්‍රමක්‍රමේ වැඩි වීගෙන යනවා. මේ විදිහට තමයි ඇත්තටම ලයිව් මාකට් එකේ රන් වෙද්දි ට්‍රේඩ් වැටෙන්නේ. මේ බොට්ගේ තියෙන විශේෂත්වය තමයි මේකේ උපරිම ට්‍රේඩ් 9කට ලිමිට් කරලා තියෙන්නේ. ඕපන් වුණොත් උපරිම එක පැත්තකට ඕපන් වුණොත් 9යි ඕපන් වෙන්නේ. ඒ වගේම මම හිතන්නේ ඔයාලට පේනවා මේ වෙලාවේ $357.7 ගාණක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. account එක එන්නම ප්‍රොෆිට් පැත්තට තමයි යන්නේ. මේ අතර අපි දෙයක් කියන්න ඕනේ. මේ බොට් එකක මේ බැක් ටෙස්ට් එකේ රිසල්ට් එක ලක්ෂ ගානකට ප්‍රොෆිට් වුණත් ඒ විදිහටම account එක ප්‍රොෆිට් වෙනවා කියලා අපිට ගැරන්ට් කරන්න බෑ. මොකද මේ බැක් ටෙස්ට් එකේ රිසල්ට් එක මේ විදිහට පෙන්නුවාට ලයිව් මාකට් එකේ සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. මොකද අතීත data කියන්නේ මේ සිදුවීම සිදුවෙලා මේ වෙනකොටත් ඉවරයි. නැවතයි කවමදාවත් මේ සිදුවීම වෙන්නේ නැහැ. නමුත් අනාගතය කියන්නේ තාම සිදු වුණේ නැති. අනාගතය කියන්නේ තාම මේ සිදුවීම සිදු වුණේ නැහැ. මොකද මේ වර්තමානයේ තුල වෙන සිදුවීමක් අපි අනාගතයේ දේවල් විශ්ලේෂණය කරාට කොච්චර බැක් ටෙස්ට් කරත් මේක වරදින්න පුළුවන්. හැබැයි අනාගතේ ආවේ නැති නිසා අපිට මේක වරදින්නත් පුළුවන් හරියන්නත් පුළුවන්. හරි. එතකොට ඒකයි මේ බැක් ටෙස්ට් එකක් කියලා එකක් කරන්නේ. මේ කියන්නේ අපි බලන්නේ මේ ස්ට්‍රැටජි එකක් ඩෙවලොප් කරපුවාම account balance එක $100ද 50ද 1000ද 2000ද මේ balance එක දාලා මේ balance එක අවුරුදු ගාණක්. ඒ කියන්නේ අවුරුදු 20ක් 30ක් වගේ වුණා. account balance එක loss වෙන්නේ නැතුව මේ මොහොත වෙනතුරුම ඇවිල්ලා තියෙනවද කියන එක. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙන්නේ account balance එක loss නොවි දවසකට $1 එකක් profit වෙලා හරි ඉදිරියට දිගටම පවත්වාගෙන යන්න පුළුවන්ද කියන දේ. හරි. මේක ඩෙවලොප් කරලා තියෙන්නේ ඉදිරියට දිගටම පවත්වාගෙන යන්න පුළුවන් විදිහට. නමුත් ඔයාලට රිස්ක් එක එහා මෙහා කරලා ප්‍රොෆිට් වැඩි අඩු කරගන්න පුළුවන්. රිස්ක් එක අඩු වැඩි කරගන්න පුළුවන්. මීඩියම් රිස්ක්, ලෝ රිස්ක්, හයි රිස්ක්, එතකොට ඔටෝ ලොට් ඒ වගේ ගොඩක් දේවල් මේ බොට්ගේ ඇතුළත් වෙනවා. ඔයාට පුළුවන් මේ බොට් රන් කරලා බලන්න.